භාග 1 සෙල්ලම් දාන 8 වසරේ ඔයාලට මෙන්න මේ 14 වෙනි පාඩම භාග 2 වෙනි කොටසත් එක්ක තමයි මේ ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ. අපි මුලින්ම බලමු සංඛ්‍යාවක පරස්පරය කියන්නේ මොකක්ද කියලා. පරස්පරය කියන්නේ නිකන් පරස්පරයි කියන්නේ අපි මොකක් කියනවා මේ උත්තර දෙක නිකන් පරස්පරයි කියලා කියන්නේ. ඒ පරස්පරයි කියන්නේ එකිනෙකට වෙනස් කියන වගේ අදහසක්. එහෙනම් එකිනෙකට වෙනස් නෙවෙයි එකිනෙකට ප්‍රතිවිරුද්ධ වගේ අදහසක් එන්නේ එතන. ඉතින් ඇත්තටම පරස්පරය කියලා අපි ගණිතයේ ගන්න මේකේ අපි ගන්න භාග සංඛ්‍යාව වෙන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්. ඒකේ උඩ යට මාරු කරනවා. භාග සංඛ්‍යාව හිතන්නකෝ. භාග සංඛ්‍යාව උඩ යටයි මාරු කරනවා. මෙන්න මේ විදිහට පහ බෙදීම දෙක බෙදීම පහ කියලා තියෙනවා. ඒ කියන්නේ පහෙන් දෙක කියලා තියෙනවා. මෙන්න මේක පරස්පරය එනවා. මෙන්න මේ දෙක කියන සංඛ්‍යාව පල්ලෙහාට එනවා. පහ කියන සංඛ්‍යාව උඩට යනවා. පරස්පරය ගන්න ඒ වචනේ පරස්පරය කියන වචනේ දන්නේ නැතුව සමහරු ඕලෙවල් විභාගයේත් ලකුණු අඩු කර ගන්නවා. ඉතින් ඇත්තටම අපරාධනේ මෙච්චර ලේසි කොටසක්. ඉතින් බලන්න මෙතන මම දානවා පහෙන් එක කියලා. මොන්න පහෙන් එක දැම්මහම මෙතන එනවා පහ බෙදීම එක කියලා. පහ බෙදීම එක කියන්නේ උත්තරේ කියන පහයි නේද? අන්න පරස්පරය පහයි. එතකොට මට කියන්න අපිට ආවොත් එහෙම එකයට අපි ගමු එකයට එක කියලා ගත්තොත් මේකේ පරස්පරයත් එකයට එකම තමයි. එහෙනම් උත්තරේ අංක 1. අපි එකයට දෙකයට එක ගමු. මෙන්න දෙකයට එක කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් විදිහට ගත්තොත් 2. අපිට පූර්ණ සංඛ්‍යාව දෙනවා 2 කියලා. ඔන්න හොඳට ඔලුවට ගන්න. පූර්ණ සංඛ්‍යාව දෙනවා 2යි කියලා. අපිට කියනවා මේකේ පරස්පරය ගන්න කියලා. 2 කියන එකේ පරස්පරය අපි දන්නේ භාග සංඛ්‍යාවල පරස්පර ගන්න විතරයි. එහෙනම් අපි මෙන්න මේ 2 කියන එක ලියා ගන්නවා 2 බෙදීම 1 කියලා. මේ තියෙන්නේ 2 බෙදීම 1 කියලා අපි ලියා ගන්නවා. එහෙනම් 2 බෙදීම 1 කියන එකේ පරස්පරය 1 බෙදීම 2 උඩයි යටයි මාරු වෙනවා. ඉතින් ඇත්තටම උඩයි යටයි මාරු වෙනවා කියලා කියන්නේ මෙන්න මේ පරස්පරයයි ඒකේ ඔරිජිනල් සංඛ්‍යාව ඒ කියන්නේ ඔරිජිනල් භාගයයි මෙන්න මේ දෙක ගුණ වෙද්දී ඒකේ අවසන් උත්තරේ වෙන්න ඕනේ අංක 1. තේරෙනවද? දැන් මෙතන බලන්න 2 බෙදීම 1 කියන එකේ පරස්පරය 1 බෙදීම 2. එහෙනම් මේක සමානව 2 බෙදීම 2 කියලා ඒකේ උත්තරේ අංක 1. සෑම අවස්ථාවක අංක 1 වෙනවා ඒකේ උත්තරේ. අන්න එහෙම වලට චෙක් කරගන්න පුළුවන්. ඒත් මේක චෙක් කරන්න දෙයක් නැහැ නේ පරස්පරය කියන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඉතින් පරස්පරය උමනා වෙන්නේ මොනවටද කියලා අපි ඊගාවට බලමු. අපි ඊට කලින් බලන්න ඕනේ තව දෙයක්. බලන්න මේ මිශ්‍ර සංඛ්‍යාවක පරස්පරය. ඔන්න අපිට දීලා තියෙන මිශ්‍ර සංඛ්‍යාව. 1යි 2න් 1 කියලා මිශ්‍ර සංඛ්‍යාව දීලා තියෙනවා. එහෙනම් අපි මේක විෂම භාගයක් බවට පත් කරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මේක 3 බෙදීම 2 කියලා පත් කරගෙන ඒකේ පරස්පරය තමයි ගන්න ඕනේ. විෂම භාගයේ කෙලිම පරස්පරය ගන්න බෑ. එහෙනම් විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගය බවට පත් කරගත්තා. ඒකේ පරස්පරය ගත්තා. 2 බෙදීම 3යි. එහෙනම් අපි ඊගාව කොටසට යමු. ඉතින් අපි පරස්පරය කියලා අරගෙන අපි ඊගාවට මේකේ සම්බන්ධ වෙන්නේ භාග බෙදීම කියන කොටස. මේක තමයි ලස්සනම කොටස. ගොඩක් කට්ටිය අමාරුයි කියලා හිතන කොටස. හැබැයි මේක මාරම ලේසි කොටසක්. බලන්නකෝ මම බොරු කියන්නේ කියලා. මම බොරු කියනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක ඉවර වෙද්දි. බොරු නෙමෙයි කියන්නේ මම. ඔන්න බලන්න. පූර්ණ සංඛ්‍යාවක් අපි සාමාන්‍ය බෙදීම දන්නවනේ. බෙදීමේ ක්‍රමය නෙමෙයි මේක. පූර්ණ සංඛ්‍යාවකින් අපි කියන්නේ භාග සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් බෙදනවා නම් කොහොමද වෙන්නේ කියලා බලන්න. ඔන්න 1ට 2 කියලා භාගයක් තියෙනවා. ඒ කියන්නේ 2කින් 1යි නේද? හරි 2කින් 1 කියන එක අපි බෙදනවා 2කින් බෙදන්න ඕනේ. දැන් අපි මෙච්චර කාලයක් භාග බෙදීම දන්නේ නැහැ. හරි. අපි භාග ගුණ කිරීම දන්නවනේ. එහෙනම් අපි කරන්න ඕනේ මෙන්න මේ බෙදීම කියන එක දන්න එකක් බවට පත් කරගන්න ඕනේ. ඒ කියන්නේ ගුණ කිරීම බවට පත් කරගන්න ඕනේ. අන්න ඒ මෙන්න මේ බෙදීමේ ලකුණ. මෙන්න මෙතන අපි ගුණ කිරීම බවට පත් කරගෙන තියෙනවා. ගුණ කිරීම බවට පත් කරපු ගාම අපි කරන්න ඕනේ මෙන්න මේ සංඛ්‍යාවේ පරස්පරය ලියා ගන්න ඕනේ. එහෙනම් 1ට 2 ගුණ කිරීම මේකේ පරස්පරයත් 1ට 2යි. එහෙනම් අපිට එනවා 1ට 4 කියලා. එහෙනම් භාග සංඛ්‍යාවකින් බෙදුවම මොකද කියලා අපි බලමු. ඉතින් මෙතන තියෙනවා 1ට 2 බෙදීම 1ට 4 කියලා. ඔන්න බලන්න. එහෙනම් මෙතන බෙදීම කියන එක අපි ගුණ කිරීම කරනවා. ඒක ගුණ කිරීම කරපු ගමන්ම මෙන්න මේ 1ට 4 කියන එක හැදෙනවා ඒකේ පරස්පරය බවට. ඒ කියන්නේ 1ට 4 පරස්පරය 4ට 1. ඒ කියන්නේ 4 නේද? එතන මේ මෙතන ලියා තියෙන ටික වැරදි. මේ ටිකම වැරදි. ඒ ටික එන්න ඕනේ 1ට 2 ගුණ කිරීම 4 කියලා එන්න ඕනේ. එහෙනම් අපිට අන්තිම උත්තරේ විදිහට එනවා 4 භාගයනේ. ඒ කියන්නේ 1යි කියලා. මං හිතනවා ඔයාලට ඒක තේරුණා කියලා. බලන්න. මේ අපි ඇනිමේෂන් මම ඒක දැක්කේ දැන්. ඇනිමේෂන් කියන එක දුන්නා පස්සේ අපිට ඒ උත්තරේ හැදිලා එනවා මේ. 1ට 2 බෙදීම 1ට 4 කියලා ගත්තාම 1ට 2 ගුණ කිරීම 4 බෙදීම 1 කියලා එනවා. උත්තරය 2යි. ගන්න මේ.
එකයට දෙකක් ඇතුලේ එකයට 4 ඒවා කීයක් තියනවද වගේ කතාවන්නේ. එකයට දෙකක් ඇතුලේ මේ එකයට දෙකක්. බලන්න මේ කොටුවක් තියෙනවා ඒක දෙකට බෙදලා තියෙන්නේ. ඕක මෙන්න මේ එක කොටසක් ගත්තාම අපෙන් අහන්නේ ඒකේ එකයට 4 කොටස් කීයක් තියනවද වගේ ප්‍රශ්නයක් තමයි මේ බෙදීමෙන් කියවෙන්නේ. මේ 1යි 2යි කොටස් 2යි. තේරුණා නේද? ඒ තේරුණ නැත්නම් වැඩි හිතන්න එපා මේ ටික මතක තියාගන්න බෙදෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඇනිමේෂන් එක වටනවා. ඔයාලා පොඩ්ඩක් වැඩිපුර හිතන කෙනෙක් නම් මේ කොටස වටනවා. ඉතින් ඇත්තට මේ පාඩමත් ඉවරයි. ඔයාලා හිතුවද මෙච්චර ලේසි පාඩමකට ඔයාලා ආවේ කියලා? ඉතින් මෙච්චර ලේසි පාඩමත් බැරි කට්ටිය ඉන්නවා. ඔයාලා ඒක හොඳට මතක තියාගන්න. මේකත් බැරි කට්ටිය ඉන්නවා. ඔයාලට නම් මං හිතන්නේ දැන් මේ වෙද්දි වීඩියෝ එක හරියට බැලුවා කියන්නේ ඔයාලට මේ වෙද්දි පුළුවන්. අපි මේ ප්‍රශ්න ටිකටත් උත්තර දීමු. පහෙහි පරස්පරය කීයද කියලා අහනවා. පහ කියන සංඛ්‍යාව තියෙන එකේ පරස්පරය අපි දන්නවා. ඕනම සංඛ්‍යාවක් උඩයට මාරු කරන්න එපා. එහෙනම් පහ කියන එකේ මේක මේ උඩ යටක් නැහැනේ. මේක එක පැත්තෙන් තියෙන උඩ යට තියෙන. ඒ කියන්නේ භාග සංඛ්‍යාවක් විදිහට අපි ලියන්න පුළුවන්. පහ බෙදීම එක කියලා නේ. මේ තියෙන විදිහෙන් ලියන්න පුළුවන්. අපිට ඕනේ මේක නෙමෙයි. අපි ලියන්න ඕනේ පරස්පරය. එහෙනම් මේකේ උඩ යට කරන්න ඕනේ. එකකට 5යි. තේරෙනවද? අමාරු එකක් නෙමෙයි. මේ දෙක යට තුනෙහි පරස්පරය හොයන්න කියලා කියනවා. දෙක බෙදීම 3 කියන එක ඒ කියන්නේ උඩ යට මාරු කරන්න මෙව අමාරු නෑ නේද? 3 බෙදීම 2 සරලයි. මේකේ වගේ කීයද කියලා අහනවා. එක යට 4 බෙදීම 2. බෙදීම 2 කියන එක අපි මේ ගුණ කිරීම කරනවා බෙදීමේ ලකුණු. හරය වතාවක් දෙකනේ. හරය 8යි. එන එකයට 8යි. මේකත් බලන්න. මේකේ තියෙන 3 බෙදීම 4 බෙදීම එකයට 4 කියලා. එහෙනම් මේකේ බෙදීම කියන ගුණ කිරීමක් බවට පත් වෙනවා. එකයට 4 කියන එක උඩයට මාරු වෙන්න ඕනේ. මේ හැම වෙලේම මේ බෙදීම ලකුණේ දකුණු පැත්තේ තියෙන එක තමයි වෙනස් වෙන්න ඕනේ. හොඳද? එහෙනම් එකයට 4 කියන එක 4 බවට පත් වෙනවා. 3 බෙදීම 4 ගුණ කිරීම 4 කියලා කියන්නේ 4ට 4 කැපෙන උත්තරේ අංක 3 බවට පත් වෙනවා. ඔන්න අපේ අන්තිම ගාන. මේක අපෙන් අහනවා මිශ්‍ර සංඛ්‍යාවක් බෙදීමට පෙර කුමක් කළ යුතුද කියලා. මිශ්‍ර සංඛ්‍යාවක් මතක කරගන්න. මිශ්‍ර සංඛ්‍යාව කියන්නේ 2 2යි 4න් 3 වගේ සංඛ්‍යාවක්. 2යි 4න් 3 4යි 2න් 1 ඔයගේ ඕන සංඛ්‍යාවක් ගන්න පුළුවන් මිශ්‍ර සංඛ්‍යාව. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවකුත් තියෙනවා බෙදීමේ භාග සංඛ්‍යාවකුත් තියෙනවා. ඉතින් මේ වගේ එකක් තියෙද්දි ඒක බෙදීමක් කරන්න තිබ්බොත් බෙදීම කරන්න කලින් අපි මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා. ඉතින් ලවය මාරු කරන්නලු, හරයන් සමාන කරන්නලු, දෙකෙන් ගුණ කරන්නලු, විශ්වම භාගයක් බවට පත් කරන්නලු. ඉතින් මේකට මම උත්තරේ ලියන්නේ නැහැ. ඉතින් ඔයාලා මේකට උත්තරේ මොකද්ද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. නිවැරදි උත්තර වලට නිවැරදිව දාන පළවෙනිම උත්තරය මම ඒ කමෙන්ට් එක පින් කරලා තියෙනවා. ඉතින් ඔයාලා ඒක දාලා නැත්නම් දාන්න කමෙන්ට් එකක් දාන්න. පින් කරේ නැති වුණත් කමන්නේ. කට්ටියම කමෙන්ට් දාන්න. ඉතින් ඒ වගේ මෙන්න මේ උගන්වන ක්‍රමයට ඔයාලා කැමතිද? මොකද මේ ලංකාවේ මං හිතන්නේ පළවෙනිම AI තාක්ෂණය 3D තාක්ෂණය ඒ වගේම ඇනිමේෂන් වගේ දේවල් පාවිච්චි කරලා උගන්වන එකම YouTube channel මම හිතන්නේ මේ Maths Pizza YouTube channel එක වෙන්නේ නැති. ඉතින් ඒකේ වටිනාකම ඔයාලට හම්බේ. ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගනි. ඉක්මනට ගොඩක් දේවල් ධාරණය කරගනි ඔළුවට. ඉතින් ඒකේ වටිනාකමක් තියනවාද? ඔයාලා මේ ක්‍රමයට කැමතිද? ඒ වගේ ඔයාලා අදහස් පල්ලෙහා comment section එකේ දාන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. හොඳ නැත්නම් like කරන්න එපා. like කරන්න. channel එක subscribe කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකක හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.